morning. So this is our third day in Phuket. අද අපේ tour එක තමයි කොහෙද ඒ island එකේ නම? Palm Bay Island, James Home ඒක නේද? ඔව්. අදත් අපිට beach activities ගොඩක් තියෙනවා කරන්න. So අපිත් එක්ක එකතු වෙලා ඉන්න අද දවසම මම ඔයාලට ඔක්කොම ටික ගේනවා. අපි යන්න හදන්නේ මේ අදත් scenery කටියෙම තමයි කරන්නේ. බලන්න. Are you excited for today? Me too. But we are expecting to enjoy the day with you all. So please be with us. What's your name? Roy. Islands මේ බෑන්ඩ් එක දුන්නා. ඒක අපි දාගෙන ඉන්න ඕනේ. ඒක අපි කටේ මේ yellow band එක ඉවර වෙනකම් තියාගන්න ඕනේ. ලෝරිය එකට වගේ එකට නටනවා. ඉතින් අමයි අපිව මේ වගේ බස් එකක් වගේ එක මෙයාලා මේ අරගෙන අපේ අර යොෂ්ක තියෙන තැනට යනවා. මේක නම් මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. කාලේ ඉවර වෙනකම් බලන්න. මෙයාලා අපිට අපිව අයිලන්ඩ්ස් 4කට එකයි යනවා. එන්නේ 4ෙම තියෙන දේවල් වෙනස්. So be with me and this will be a nice journey because I'm providing you all things from A to Z. So this is our yacht. ඉතින් එන්න අපේ මං වලට yacht එකේම tour එකත් මේකේ පෙන්නනවා. So let's see how is our sea tour. එකට බෝට් එකට යන කලින් යාලා අපේ ස්ලිපර්ස් ඔක්කොම ගලවලා අපිට බෑග්ස් දෙනවා. ඒක දාගෙන ඉන්න කියලා. මොකද එච්චරටම ක්ලීන් ඇතුළ. ඔයාලට ඇතුළට එක්කන් ගියම නේ බලන්න පුළුවන්. ඒක නිසා අපි ওই බෑග්ස් වලට දාගන්න ඕනේ එතනදී. So let's see how is our journey is. Nice. Nice spot. We have to remove the shoes also. ඒ කියන්නේ මෙතන එනකොට මෙන්න මේ වගේ බෑග් එකකට යාලා අපේ shoes ටික දානවා. හරිද? අපි මෙතන ගැටගමු. අපි ඉන්නේ අපිට සෙන්ටර් එක මම දාලා මම කියන්නේ අපි මේ ෆ්‍රන්ට් එකේ One welcome drink, yeah. ඉතින් guys අපිට රස වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුණා. එතකොට ඔය ලයිෆ් ජැකට්ස් දාගෙන ඉන්නේ අලගේ එක පොලිසි එකක්. ඒ කියන්නේ අපි බෝට් එක ස්ටාර්ට් කරලා ටික දුරක් යනකම් ලයිෆ් ජැකට්ස් දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ගලව ගන්න. ඒක යාලගේ නිකන් පොලිසි එකකට හදලා තියෙන්නේ. So ඉතින් මාර්ම ලස්සන වීව් එකක් තියෙනවා. ඔන්න දැන් අපි ස්ටාර්ට් කරා යන්න. මම ඔයාලට ෆුල් ජර්නි එකම ගේනවා. and තව දෙයක් කියන්න ඕනේ. මේ අපිට දැන් ඔය ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පටන් ගත්තට unlimited කන්න, බොන්න, ටී, coffee everything අපිට unlimited උදේ ඉඳන් ඔය වෙලාව ඉඳලා ඉවර වෙනකම් අපිට හම්බ වෙනවා. So that was a very fascinating thing. And kind of a luxury experience එකක් ගන්න පුළුවන් ඔයාලට මේකේ. ඉතින් guys අපි ඔය සෙලාම යන්නේ නකා අයිලන්ඩ් එකට. එතනදී අපිට තියෙන්නේ beach activities කරන්න. So මට හිතෙනවා මේ වගේ yacht එක මේක ඇත්තටම super luxury විදිහට ඔක්කොම අපිට provide කරනවා. මේ දවසම මොහොතේ ඉන්නකොට හරිම comfortable.
ඉතින් ගයිස් මේ වගේ යෝෂයක ඔයාලා ගියොත් එහෙම ඔයාලට කිසිම අමාරුවක් ඇත්තටම දැනෙන්නේ නැහැ. ওই සීසික් තියෙන කට්ටියට මොකද යන අමාරු කට්ටියට එහෙම ගොඩාක් වෙලා ඉන්න අමාරුයිනේ අපිට බෝඩ්ස් වල. ස්පීඩ් බෝඩ්ස් වගේ නෙමෙයි මේක අර like hotel experience එකක් වගේ නිසා අපිට කොච්චර වෙලා හිටියත් අපිට අමාරුව දැනෙන්නේ නැහැ ඇඟට. It feels so good. අපිට තියෙන්නේ සන්බාත් එකක් ගන්න. එයාලා පූල් එකක් වගේ හදනවා කිව්වා. ඒරියා එක විතරක් ඇතුළත අපිට එයාලා දැන් හදනවා. ස්විමින් කරන්න බැරි කට්ටියට ප්‍රශ්නයක් නැහැ කිව්වා. එයාලට අපිට ජැකට්ස් යූස් කරලා පුළුවන් මේ ස්විම් කරන්න. මෙතන 40 minutes අපිට දෙනවා එයාලා. අපි මෙතනින් පයින් යන්නේ පොළවේ. ඉන්නේ මෙතනින් පයින් යන්නේ ස්විම් කරන්නත් දැන් මෙතන ඉන්නේ ගොඩක් අය. හොඳට ස්විම් කරන්න පුළුවන් කට්ටිය බට අපි ලයිෆ් ජැකට්ස් දාගෙන පයින් යන්නේ. අයියා පයින් යන්නේ ළමයි. එයාගේ වීඩියෝ එකක් කරා මම ෆෝන් එක තියලා පයින් යනවා. Go. 3, 2, 1. Go. Hi baby. 3, 2, 1. So guys, ඔයාලට පේනවනේ. අන්න finally මම swim කරා මේක deep sea ළමයි. ඉතින් foreigners ලා වගේ අපි swim කරන්න බෑ. මට කොහොමද swim කරන්න බැලුවට. අයියට බෑ. but මෙතන බැරි කට්ටිය ගොඩක් හිටියේ ඒ වගේ. එයාලට පුළුවන් life jackets දාගෙන විදියට පින්නනවා. so එයාලා එක එක swimming tools, toys දෙනවා අපිට. එතකොට ඒ toys use කරලා ඉතින් enjoy කරන්න පුළුවන්. So see like a damaged fish I'm swimming. But it was a totally nice experience. Yes. So the most favorite part comes, after bath. කොච්චර බඩගිනි එනවද කියලා ඔයාලා දන්නවනේ. I think මේ බුෆේ යාලා ඕපන් කරලා තිබ්බ හොඳම වෙලාවට. ඉතින් අපිට අක්කාලා ගිහිල්ලා බෙදාගත්තා. මොකද ගොඩාක් බඩගිනි හිටියේ. So enjoy the meal. මට ඇත්තටම මේ Thai foods වල එහෙම ප්‍රශ්නයක් මම අපිට හම්බුන්නේ නැහැ. මම අනිත් ලොක්සලත් කියලා දෙනවා. මේ කලින් ලොක්සලත් එහෙම දැනට ඔය වෙනකන් ගැටලුවක් තිබ්බේ නැහැ. මේ දවස් ටිකෙම කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. අපි කෑවෙම එහෙ ෆුඩ්ස් තමයි ශ්‍රී ලංකන් එක දවසක් කොහෙද බැංකොක් ගිය වෙලාවේ කෑවා. ඉතින් එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ළමයි. කන්න පුළුවන්. Along the way to the second island, our boats we have promotion. අපි ලන්ච් එක ගන්න ගමන් ඉන්නේ. I'm having my second round. මම හිතනවා මෙහෙම ඉතින් චුට්ටක් ඒක මේ බජට් නැත්නම් expensive වුණත් this trip is really a good experience කියලා මොකද අපිට හිතා ගන්න බැරි ගොඩක් දේවල් experience කරන්න පුළුවන් මෙතන. අපි දැන් අර island එකට ලං වෙලා ඉන්නේ. ඒකේ දැන් රෑට තියෙනවා ළමයි DJ පාටි එකක් එක්කලා අපිට ඩිනර් එකක් මේකෙම හම්බ වෙනවා. මේ islands ටික බලලා ඉවර වෙලා islands තුනක් තියෙනවානේ බලන්න. මාර ලස්සනයි. romantic couple එකකට family එකකට හොඳයි. මේ experience එක මම ඔක්කොම ඔයාලත් එක්ක share කරගන්නවා. මාරම මට කියන්න වචන නෑ ළමයි. ඔකේ කෙනවා. Cute baby. Anakkai. Anakkai. NK. Yes. We can't pronounce those names. Is our second spot for today? This is really we have seen these videos from the TikTok and those kinds of social media. දැන් තමයි ඇස් දෙකට දකින්නේ අර නිකන් සුරංගනාවක් කියන කතන්දරයක් නිකන් වගේ කියලා මම හිතේ.
novels වල එහෙම කියවලා තියෙන්නේ. ඒ වගේනේ. Tiki Islands වලට වඩා හොඳ. Panabay. We are in Panabay. तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत One में orange कलर couple එකක් නේ මෙයාලා ළමයි ඉන්දියන් couple එකක්. ඔය නිව් දෙල්ලි වල. නා ස්විම් කරනකොට තමයි යාළුව හම්බුනේ. So ඉන්නේ. එකම කලර් එකක් දාමු. So guys, our next destination was these caves. මේ caves මාරම ලස්සනයි. මම හිතන මෙතන කියන්නේ අපි Panabay කියලාද කොහෙද? I can't pronounce that. Please don't judge me. So මේ caves අතරට යන්න මේ වගේ පොඩි boats එනවා. kayak boats නේද අපි මේවට කියන්නේ. Yes. ඉතින් ඔය වගේ කැමති කට්ටිය 3 දෙනෙක් ඉන්නවා නම් එහෙම maximum මම හිතන 3 දෙනයි ඔය වගේ අද කපල් එකක් කොහොම වෙන වෙනම දාගෙන යනවා යාලා. ඔය බලන්නකෝ මුහුදේ රැල්ලක් වගේ තමයි මේ අර එන්නේ ඔය බෝඩ්ස් ටික. ඔය වගේ ගොඩාක් එනවා. ඒ කියන්නේ යාෂස් වලට ඇවිදලා යාලා වරයි යනවා. මේවට අපිට වෙනම පේමන්ට් එකක් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ යාලගේම පැකේජ් එකේ ඉන්ක්ලූඩඩ් වෙලා තියෙන්නේ. So be with me. මේක සුරංගනා ලෝකයක් වගේ ළමයි ඇතුළ මාරම ලස්සනයි. So I'll show you. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි පොඩි පොඩි කයබෝට්ස් ඇවිදිලා අපේ ඔච් එකේ ඉන්න කට්ටියව අර කේව් එක ඇතුළට අරන් යන්නේ. So this is our yacht. So let's go to the caves. තමයි අපි caves වලට යන ගමන් ඉන්නේ. ඔව්යි life jackets optional ටු අපි දැම්මේ නැහැ. චාම්ඩි වගේ යනවා. But this is so nice experience. දැන් අපි යන්නේ කෙලින්ම caves වලට. Baby. Hello. Hi. Good. Yeah, so he will be our guide. Thank you. Okay, udah Marquis dulu. And මේ Hong Island කියලා තමයි කියන්නේ මේක. So we are going in the cave. It's right to the cave. This one look like a prospect. That one. තව දෙයක් කියන්න ඕනේ ළමයි මේකේ දැන් ඔය ස්ටෝන්ස් වල එක එක ෂේප්ස් තියෙනවනේ. එතකොට මෙයාලා මේ දැන් අපි ඔය කේව්ස් ඔය වගේ දැන් ඔතන අපි යන්නේ ඉස්ලාම කේව් එක ඔය වගේ කේව්ස් ගොඩකට අපි එක්කයි යනවා මම ඔක්කොම දාන්නම්. මේ එක ෂේප්ස් තිබ්බාම එයාලා කියනවා මේ හෝස් කෙනෙක් වගේ මෙයා ගෝස්ට් කෙනෙක් වගේ ඉස්සරහට වලට මේ මම පෙන්නන්න. ඒ වගේ ෂේප්ස් තියෙනකොට අපිට යාවල එක එක ෂේප්ස් වෙන්නලා මෙන්න මේ වගේ තමයි මේ ස්ටෝන්ස් මේ ෂේප් එකකට තමයි හැදිලා තියෙන්නේ කියලා ඔය අපිට කියන ගයිඩ් මේ ඉතින් කියනවා. අතර මේක මාර්ම මොකද අපි කියන්නේ අර wonders of natures වගේ අමුතු විදිහට තමයි හැදිලා තියෙන්නේ. So this is really nice. Yes. See elephant. Yeah, I found that one. Khao đai yun, ang usap ko, khao đai yun.ไม่ได้เดี๋ยวเอาไปมาเท่าไม่กูบอกไปตังนี้ So guys අපි ඔය කේව් එකෙන් දැන් එළියට යනවා බත් එළියට යන තාලේ මේ අපිට තනිකරම බෙන්ඩ් වෙන්න කිව්වා මොකද ඔය කේව්ස් ඔළුවේ වදින්න පුළුවන් and that can just that could happen to us ඉතින් ඔහොම මොනවාද නැමිලා තමයි අපිට එළියට යන්න වෙන්නේ අර ඉතින් දැන් යන කට්ටිය අනිත් පැත්තේ යනවා එහෙනම් යන කට්ටිය යනවා යාලා රෝඩ්ස් වගේ හදලා තියෙනවා Halloween. Watch your head. So guys on අපි පළවෙනි කේව් එකෙන් එළියට ආවා. So අර රොක් එක පේනව නේද ළමයි? ඕක ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් එකේ ෂේප් එක වගේ කියලා. ඉතින් එයා කියනවා මම කිව්වනේ එයාලා එක රොක්ස් වල ෂේප්ස් දෙනවා කියලා. But we actually යනවා ඕකට පස්සේ ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් එකට. ඔයාලවත් එක්කයි යන්නම්. like this
Are you okay? I can Up to you. Yeah. Yes. Now we are going under the visitors below. See? So much of them. This one, yeah. This one, look left. Ah, yeah, crocodile. ඉතින් ගයිස් අනිත් කේව් එකට එන්ටර් වෙන තැනම පේනවනේ තොතුනම රොක් එක. ඒක ක්‍රොකඩයිල්ගේ කට වගේනේ. ඇත්තටම ඒ වගේ තමයි. ඉතින් බලන්න. I don't know, this is so beautiful already. මේ කැමරාවෙන් පේනවට වඩා ගොඩාක් ලස්සනයි. ගොඩාක් ලස්සනයි. ඇතුළ ඉතින් යාලා අපිට ලස්සන ෆොටෝස් තරම් දෙනවා. මගේ Instagram එකේ Facebook එකේ දෙකෙන් මම මේකේ ගත්ත ෆොටෝස් දාලා තියෙනවා. ඔය අපිත් එක්කම පිටිපස්සින් ගයිඩ් තමයි අපිට ලස්සන කපල් ෆොටෝස් අරන් දුන්නා. I think එක ෂේඩ්ස් වලට තියෙන ළමයි. බලාගෙන යන්නකෝ. Wow. तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत पास मुझे लाए Ah, yeah, that's mouth. Yeah, That's Rana. big piranha. Yeah. तेरी हर अदा आज पास मेरे लिखी सौ कहानियाँ तू जो पास मेरे लगे जो So this is what he took so many photos of us. We are putting YouTube. Yeah, YouTube. See? Yes. vlog video. Yeah. Sawadee krab. Sawadee krab. Welcome to Thailand. Thailand. Yeah. Like a paradise. Paradise, yeah. Yeah. That's all right. Yeah. We are going back to our lunch after a nice ride. It was really amazing. අපි කේව්ස් වලට ගිහින් ඇවිදින් අපිට රිෆ්‍රෙෂින් ජූස් එකක් හම්බුණා. අපි ඉස්සෙල්ලාමනේ ගියේ. අපි ඉස්සෙල්ලාම ගියේ හින්දා අපි ටක් ගාලා අපිට එන්න පුළුවන්. So we had some resting time now. Some resting time. මම හිතුවා හොඳයි අපි කලින්ම ගියේ එක. අපිට කලින් ගොඩක් යනවා කියලා කියනවනේ. So we have time to rest. අනිත් අය එක අපේ check එක තියෙන අපි refreshing juice එක. This is so nice. මම live එකක් වගේ එකක් කියේ. අපි දැන් මෙතන ඉඳලා මේ හොම් කියන අයිලන්ඩ් එකේ හොම් අයිලන්ඩ් එකේ ඉඳලා දැන් යන්නේ ළඟට ලාස්ට් ස්පොට් එකට. ඒක තමයි ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ්. so එතනදී 30 minutes යනකොට අපිට මෙතන ඉඳලා දෙන්න යන්න. එතන ඊළඟ ආයෙ අපි shift වෙන්න වෙනවා long tail boat එකකට. අපි එතන ගිහින් තාම අනිවාර්යෙන්ම එන්න ඕනේ තායිලන්ඩේ කවුරුරක් මම කියන්නේ. ඒ අයිලන්ඩ්ස් ටික කියනවනේ මාරම මේ paradise එකක් වගේ ළමයි. You can see my local experience. එනවා නම් අනිවාර්යෙන්ම ගෙට එන්න. ඇවිත් මේ islands ටික බලන්නම ඕනේ. Then you'll realize really the world measure ලස්සනද කියලා. So guys, finally we are up to our destination. ඉතින් ඔය පේන්නේ ජේම්ස් බොන්ඩ් අයිලන්ඩ් එක.
so beautiful. මම ඔයාලව එක්ක යන්නම්. ඉතින් මේක ගොඩක් famous වෙලා තියෙන්නේ 1974 වල issue වෙච්ච The Man with the Golden Gun කියන ෆිල්ම් එකේ තමයි. ෆිල්ම් එක නිසා තමයි මේක internationally famous spot එකක් වෙලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට මෙතන ගොඩාක් tourists එනවා බලන්න මේ James Bond Island එක. ඒක මාරම ලස්සනට හැංගිච්ච තැනක් වගේ. ඉතින් යමු මාත් එක්කලා මේකට අපි long tail board එකේ යන්න ඕනේ. yacht එකට යන්නේ නැහැ. මේ වගේ long tail boards එක තුනක්ම අපේ ඇතුළේ ඉන්න කට්ටිය. Yeah, so let's go. අපි දැන් long tail board එකට මෙතනින් අපි යන්නේ අපේ last spot එකට. that is James Bond Island. ඔයාලා දන්න ෆිල්ම් එකක් shoot කරා කියලා කියන්නේ මේ island එකට අපි යන්නේ. ඉතින් බලමු. We have come to the James Bond Island and this is the National Park area. That's all it's on here. So guys, that's all about James Bond. But vlog එක ඉවර නෑ මාත් එක්ක ඉන්න. අපි ඔතනින් ඊට පස්සේ James Bond Island එකෙන් ආයෙ අපේ yacht එකට ගියා. අපි James Bond Island එකෙන් දැන් යනවා. Now the sunset එක තමයි තියෙන්නේ. අපි දැන් 5 ගානක් වගේ වෙනවා වෙලාව. See how beautiful. දිනයකට අපිට මේක දෙනවා. මේ පැකේජ් එකට මේ scenery කියන tourism tour guide එකක් තමයි ළම මෙතන තියෙන්නේ. අපේ Dream Travels එකෙන් තමයි මෙතන මෙයාලව ඔක්කොම හදලා දුන්නේ. මම හිතන්නේ මේක normal auction විදිහට යාලා කරනවා. So nice and අපිට සුන්දරපත් එකටවත් අමාරු නෑ එච්චර කියන මේ yacht එකයි ඔක්කොම නිසා. මේකට ඇද වෙනකන් කන්න පුළුවන්. So now we are watching the sunset. So beautiful to here with all the islands. So guys, අපි හොඳට dance කරලා enjoy කරා. ඉතින් අපි මේ ආයතන තියෙන last part එකට. I hope you enjoyed my video and subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්ම. මොකද මම videos ගොඩාක් ගේනවා මේ Thailand වල. Thank you for watching. Subscribe.